හෙලෝ කොහොමද ඉතින්? මගේ නම සනදාම්ති. මම ඉන්නේ වාරියපල. මම පාසල් යනවනේ. මගේ පාසලේ නම තමයි ශ්‍රී සුමංගල. මම ගොඩාක්ම ඉගෙන ගන්න කැමති පරිසර විෂයටයි, ඉංග්‍රීසි විෂයටයි, සිංහල විෂයටයි. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් කැමතිනේ මගේ විෂයන් වලට. ඉතින් මම අද වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලන්ට. අපි ඉස්සෙල්ලාම පරිසරය බලමු. පරිසරය අපි ඉස්සෙල්ලාම බලන්නේ ආවට පරිසරය. ඒ කියන්නේ ආවට පරිසරයේ තියෙන සුන්දරත්වය. අපි ඉතින් දැන් ඒක දිහා බලමුකෝ. හරිම ලස්සනයි. අපි ඉතින් දැන් ඉන්නේ වැසි කාලේනේ. වැසි වලදී මඩවල් පිරීලා ඔයගොල්ලන්ට පෙන්නන්නද? දැක්කනේ. ඉතින් සමහර මේ වීඩියෝ එක බලන පුංචි අයත් ඉන්නවා. මම ඉන්නේ හතරේ ශ්‍රේණියේ. ඉතින් මම පන්ති යන්නේ ඉංග්‍රීසි ෂේප්ස් වූෂු. සමහර කට්ටිය වූෂු කරාටි ඒ වගේ ඒවා කරන්න පුළුවන්. ඉතින් ඕන් දැන් වැස්සක් වහින්න යන වැස්සක් පෙන්වන්නයි යන්නේ. තාචුට්ටක් කියලා අපි කතා කරමුකෝ. එතකොට වැස්සයි. හරි. ඔයාලා දැන් මගේ පවුල ගැන දන්නේ නෑනේ. මගේ අම්මගේ නම හර්ෂිකා හේමන්ත කුමාරි. මගේ නම ඔයගොල්ලන්ට කිව්වනේ මතකයි නේද? සෙවණි දහම්ස කරුණාරත්න. අම්මගේ මුල් අකුරු දෙක HR. මගේ KD සෙවණි දහම්ස කරුණාරත්න. අපේ තාත්තගේ KD නිස්සංක කරුණාරත්න. ඉතින් හරිම ලස්සනයි නේද? අපේ පවුල් වල අම්මගේ තාත්තගේ මගේ නම්. ඉතින් ඔයගොල්ලන්ගේ මගෙත් වඩා අම්මලාගේ තාත්තලාගේ නම් ලස්සන වෙන්න පුළුවන්. ඕන් දැන් වැස්ස පටන් ගත්තා. දැන් ඉතින් වැස්සත් එක්ක මඩවල් පිරෙලා, අරවල් හැරිලා, කොළවල වතුල පිරෙලා, හරිම ලස්සනයි නේද? වෙයි කාලේට තමයි ලස්සන මල්ලේ මැදෙන්නේ. මොකද දන්නවද? වතුර ඕනේනේ හැම පැලෑටි පදුරු ඔක්කොටම. සමහර වතුර ඕන නැති ඒවාත් තියෙනවා, වතුර ඕනේ ඒවාත් තියෙනවා. හරි. දැන් මම ඔයාලට මගේ ආවට පරිසර සුන්දරත්වය පෙන්නුවානේ නේද? ඉතින් යාළුවෝ. ඉතින් මගේ දැන් ගෙදර බලන්න යමුද? ගෙදර කිව්වේ මගේ කාමරේ බලන්න යන්න. ඉස්සෙල්ලා මගේ සුරතලාගේ නම් දැනගමු. මගේ සුරතලාගේ නම් තමයි රොකි. එයා පොඩ්ඩක් කම්මැලි. හැමතිස්සම නිදිය ගන්නවා. මේ බලන්නකෝ. දැක්ක නේද? ඉන්න. අපි දැන් යමු මගේ කාමරේ බලන්න. මේ තමයි මගේ කාමරේ. ඔයගොල්ලන්ට පේන්නේ නෑනේ නේද? මම පෙන්නන්නම්. මේ ඔයගොල්ලෝ දන්නවද? මම චිත්‍ර අදින්න ගොඩාක් කැමතියි. මම චිත්‍ර පෙන්නන්නද මගේ එකත් උනා. මේ ඉන්නේ මගේ පවුල. මේ මගේ චිත්‍ර. මේ තියෙන්නේ මගේ චිත්‍ර. හරිම ලස්සනයි නේද? ඇත්තටම මංගල මොකද්ද මේ ඇදලා තියෙන්නේ කියලා පේන්නේ නැතුව ඇති. මේ බලන්නකෝ. මෙතන තියෙන්නේ පළතුරු වට්ටියක්. එතකොට මෙතන තියෙන්නේ දියැලි, කංගා, සරුංගල් වගේ ඒවා. එතකොට මෙතන තියෙන්නේ ලස්සන ආවෘත කාලේ. එතකොට මේ උඩ තියෙන්නේ සත්තු. හරිනේ දැන් මගෙන් චුට්ටක් දැනගත්තනේ. ඉන්න තව එකක් පෙන්නන්න. මේ තියෙන්නේ පන්සල. හරිම ලස්සනයි නේද?
ඕ මේ තියෙන ආස්කාලයක්. ඕ ඔයගොල්ලෝ මගේ අම්මාව දැකලා නෑනේ. මම ඉතින් අම්මව බලාගෙන ලස්සන චිත්‍රයක් ඇඳලා. මේ බලන්නකො. හරිම ලස්සනයි නේද? ඉතින් ඔයගොල්ලෝ මට කැමති වෙයි කියලා මම හිතනවා. හරි. මම උෂු කරන නිසා මට කඩුවක් තියෙනවා. ඔයගොල්ලන්ට කඩුව දකින්න ඕනේද? මේ තියෙන මගේ කඩුව. ගොඩාක් විශාලයි. දැක්ක නේද මගේ කඩුව? ඇත්තටම සුන්දරයි නේද? හරි. මගේ කාමර ඔක්කොම පර්ස් ඒ වගේ හැම දෙයක්ම රෝස්. මගේ බිත්තියත් රෝස්. මේ පුටුවත් රෝස්. පේනව නේද? මොකද? වීඩියෝ එකක් කරා. කොයි? හා. කොහෙද කාවේ? ගොඩක් කළා කරාද? 6:22ක්